අපි මේ ගායනා කරන්න යන්නේ පොඩි කුමාරී ආමී කියන ගීතය. එතකොට මේ ගීතේ විශේෂත්වය තමයි මේකේ ඔරිජිනල් සෝං එකක් තියෙන්නේ සර් විනායකයි ඩොලැක් එකයි. එතකොට මේකට මේකේ සංගීතය නිර්මාණය කරලා තියෙන්නේ වික්ටර් රත්නායක මහත්මයාමයි ගායකයන් එතුමාමයි. එතකොට විශේෂයෙන් කියනවා මේ ඩොලැක් වාදනය විජේරත්න රාතුංග කියන සර් තමයි ප්ලේ කරලා තියෙන්නේ. ඉතින් එතුමාගේ උගත් ශිල්පී ප්‍රමෝස්සේ තමයි අපිත් මේ ඉගෙන තියෙන අපේ කැම්පස් එකේ කතිකාචාර්යවරේ. ඉතින් අපේ ගීතය අහලා Goodbye.
තබ්ලාව තමයි වඩා පාසු. අන්න ඒක නිසා අපි හිතුවා මේ ෂොට්ටක් තබ්ලාවේ දැන් මේ තබ්ලාට වැඩි දේවල් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි තබ්ලාවේ පුළුවන් දේවල් මොනවද? අපි විස්තරයක් කියමු ඒක තමයි. දැන් මේ තබ්ලාව කියන්නේ තබ්ලාව කියන්නේ උත්තර භාරතයේ තියෙන ප්‍රධාන අවනත් භාණ්ඩය. අවනත් කියන්නේ සප්ත සම්වලින් නිර්මාණය කරගත්ත සංගීත භාණ්ඩයක් තමයි තබ්ලාව කියන්නේ. එතකොට මේක උතුරු ඉන්දියාව සංගීතයේ තියෙන ප්‍රධාන සංගීත භාණ්ඩයනේ. එතකොට අපි දැන් තබ්ලාව කියපුවහම මුලින්ම මතක් වෙන්නේ ලංකාවේ ඇට ඡන්ද ප්‍රතිඵලයනේ. දැන් ඔන්න ඡන්ද ප්‍රතිඵලයක් මොකක්ද ගහලා පෙන්නලා යන්නේ. හරිද? ඡන්ද ප්‍රතිඵලයට ගහන ජාතියට කියන නමකුත් තියෙනවා. අපි ඒක පොඩ්ඩක් අහලා බලමු. හරි රසවත් මේවා. ඕක තමයි පදේ. කද්දා තරිකලා කත්තරිකලා 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 කද්දා තරිකලා කත්තරිකලා 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 ඔන්න හරියට කියන පදේ. කද්දා තරිකලා තරිකලා කත්තරිකලා 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 අන්න ඔය තමයි පදේ. එතකොට ඕවට කියන්නේ අපි ටුකඩා කියලා. දැන් තබ්ලා දෙයක් තියෙනවා අපි දෙන්නට ගහන්න පුළුවන්. අපි දෙන්න මේ උත්තර ಭಾರತೀಯ මේ තබ්ලාව තමයි ඉගෙන ගත්තේ අවුරුදු 4ක් පුරාවට. ඉතින් මේ ශිල්ප ක්‍රම වලට කියන පද නම් තියෙනවා. දැන් කායදා කියන්නේ තව જાතියක්. කායදා කියන්නේ උත්තර ಭಾರತයේ තබ්ලාවේ තියෙන හස්ත සාධනයේ අරබය ගහන જાතියක්. ඒ කියන්නේ අත වැඩ කරන්න ලේසි වෙන්න තමයි ඒ පද જાතිය තියෙන්නේ. දති දකින අදාතරයකට දති දග තිලා කියන තති දකින අදාතරයකට දති දග තිලා කියන. ඕක තමයි එක කායදා එකක්. ඒ වගේ තියෙනවා පාට කියලා જાතියක්. දති දකින අදාතරයකට කියන ඒ ප්‍රබන්ධය දික්කෙවි දික්ක කියනවා. මම ඒවා ටිකකුත් ගන්න මේක. දති දකින අදාතරයකට දති දග තිලා කියන තති දකින අදාතරයකට දති දග තිලා කියන. මොකද දැන් මම මේකේ ප්‍රබන්ධ ටිකයි පාට ටික කොහොම ගහගෙන කියලා පෙන්වන්න පොඩ්ඩක්. සිද්ධාන්ත තමයි මේ. ඔයිට එහාට ගත්තාම තබ්ලාව ගොඩක්ම අපිට අහන්න පුරුදු ලයිට් මියුසික් වලනේ. ලයිට් මියුසික් කියන්නේ සරල සංගීතය. සරල සංගීතය ඉන්දියානු සරල සංගීතය සහ ලංකාවේ සරල සංගීතය කියලා අපිට අහනකොට ප්‍රභේද දෙකකට වගේ බෙදෙන්න පුළුවන්. එතකොට මම ගහලා පෙන්නන්නම්. සරල සංගීතයට ගහන පදයක් ඉන්දියාවේ කොහොමද ඇහෙන්නේ ලංකාවේ කොහොමද ඇහෙන්නේ කියලා මම ගහලා පෙන්නන්න. එතකොට ඔයගලන්ට වෙනස ටිකක් හොයාගන්න පුළුවන්. මේ ළඟ පොඩි චූටි වෙනස්කම් ටිකක් තමයි තියෙන්නේ. කවුරුද ගන්නේ මේ තබ්ලාට එකද? මේ විලම් එක අපි දැන් තබ්ලාවේ විශේෂත්වය තමයි මේ බායාවෙන් අපිට හඩ ගොඩාක් අසුරවන්න පුළුවන් එක එක ටෝන්ස්. වෙනස් ඉන්ස්ට්‍රුමන්ට්ස් වල ඒක කරන්න බෑ. දැන් බලන්න
දැන් මේ බොංගෝ එකේ තියෙන මේ ලොකු පැත්ත මේකේ මෙහෙම ගියොත් මෙහෙම විතරනේ ශබ්ද එන්නේ. හැබැයි බලන්න වාක්‍යයේ කොච්චර ශබ්ද ප්‍රමාණයක් අපිට නිර්මාණය කරගන්න පුළුවන්ද කියලා. දැකද? දාදරිකට තක දා. දාදරිකට තක ගේන්ත දානේ. දැකද ඒ ඔක්කොම බාහිරින් තමයි අසුර ගන්න පුළුවන්. ඉතින් දැන් මේ බාහික ගොඩක් වැදගත් වෙනවා සරල සංගීතයකට ගහනකොට මම දැන් මම ගහලා පෙන්නනවා ඉන්දියාවේ කොහොමද ගහලා පෙන්නන්නේ ලංකාවේ කොහොමද ගහලා පෙන්නන්නේ කියලා. ඉන්දියාවේ ලංකාවේ කොහොමද? ඉන්දියාවේ මේ ක්ලාසිකල් පැත්තට බර වෙන පැති වැඩි. ඒතකොට ලංකාවේ ඊට වඩා චුට්ටක් සරල පැත්තට බර වැඩි සමහර තැන් වැඩි. එතකොට අපේ මියුසික් ලංකාවේ මියුසික් වල ගැලපෙන්න තමයි ඒක හැදිලා තියෙන්නේ. ඊට පස්සේ විශේෂම දේ තමයි තබ්ලාව කියන්නේ බහුවිධ වාද්‍ය භාණ්ඩයක්. ඒ කියන්නේ මේ ඒ කියන්නේ විවිධ ඉන්ස්ට්‍රුමන්ට් ගන්න බහුවිධ නෙමෙයි කියන්නේ මොකක්ද කියන්නේ? ආදේශික සංගීත භාණ්ඩයක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් තබ්ලාව. තබ්ලාවෙන් ගහන්න පුළුවන් තව සංගීත භාණ්ඩ ගොඩක් තියෙනවා. තබ්ලාවෙන් ගහන්න පුළුවන් රබන් ගහන්න පුළුවන්. තබ්ලාවෙන් ගහන්න පුළුවන් තම් මට්ටම් ගහන්න පුළුවන්. ඒ කියන්නේ තම් මට්ටමක් අපිට හොයාගන්න බැරි වෙන වෙලාවට ආදේශික භාණ්ඩයක් විදිහට ඒ සද්ද ටිකක් අපිට තබ්ලාවෙන් ගන්නත් පුළුවන්. ඔය විදිහට තබ්ලාවෙන් තම් මට්ටම් ගන්න පුළුවන්. තබ්ලාවෙන් තව ගහන්න පුළුවන් ජාති තියෙනවා මොනවද? තවිල් ගහන්න පුළුවන්. තවිල් කියන්නේ අර මේ කෝවිල් වල වාදනය කරන පර්කෂන් ඉන්ස්ට්‍රුමන්ට් එකක්. අර අතට මුදු දාගෙන ගහන්නේ. අන්න ඒක තමයි තවිල් කියන්නේ. තවිල් ගන්නත් පුළුවන් තබ්ලාවෙන්. අපේ මුල් කාලේ ඔක්කොගෙම කරගැටෙනවා. නෑ දැන් නම් මේක පුරුදු වෙලා තියෙන්නේ. මේ තරුගිනු තියෙනවා මේ වගේ තියෙනවා ටිකක්. මගේ කරගැට ඇවිල්ලා නවත්තන සිද්ධ වුණා තබ්ලායි. ඔව් ඒ කියන්නේ මේකේ ගහන අමාරු මේ අක්ෂරය තමයි නා කියන්නේ. මේ නා කියන මේ නා ගහන්න පුළුවන් නම් තබ්ලාවේ ඊටු ටික හරි ලේසි කියලා තමයි කියන්නේ. මේ ගහන නා ගොඩක් අමාරු ගහන්න. මේ ඇඟිලි තුනේ මේ ඇඟිල්ල තියලා සිහායේගේ මේ කළු වලට කියන සිහායේක මේ ඇඟිලි උස්සලා මෙහෙම තමයි ගහන්නේ. ඕක අපිට පුරුදු වෙන්න යනවා මාස 3ක් විතර හරියට පුරුදු වෙන්න. ගොඩක් මේ නෝනට තමයි ප්‍රශ්නේ මේ කොහොමද ඇඟිලිනේ තියෙන්නේ.
මෙයා ගොඩක් කාලේ ඉඳන් තබ්ලා ගන්නවා. ඉතින් අපි ඉගෙන ගන්න කාලේ ගොඩක් තබ්ලා ප්ලේ කරා. හොඳට ප්ලේ කරන්න පුළුවන්. ඇත්තටම මම දැක්කේ නෑ ඔය දෙන්න තරම් දැන් තබ්ලා ගහන්නේ මම දැකලා තිනවා. නමුත් අති විශිෂ්ටයි. ඔයාගේ තබ්ලා වාදනය නෝනට අපහසු නෙවෙයි. නෝනට අතම දැක්සා. ඔව්. තරුණ තමයි මේ ආලේ තාලේ මේ විදිහට යන්නත් උදව් වෙන්නේ. මෙයා ගොඩාක් වහන්සි වෙනවා මේක මේ ඉස්සරහට යවන්න. ඉතින් වැඩ කටයුතු කරන්න. ඉතින් මේ අපි කතා කරගෙන තබ්ලාවෙන් තව ගහන්න පුළුවන් જાති මොනවද? තබ්ලාවෙන් තව ගහන්න පුළුවන් බොම්බ ගහන්න පුළුවන්. මේ ඉන්ස්ට්‍රුමන්ට් එක එකල තබ්ලාවෙන් තව ගහන්න පුළුවන් ඉන්ස්ට්‍රුමන්ට් එකක් තියෙනවා උඩැක්කිය. උඩැක්කිය හරියටම ගන්න බැරි වුණත් ළඟ සංගීත ඒ කියන්නේ ඒ ළඟ සද්දයක් අපිට ගන්න පුළුවන්. ඒකට මිටියක් ඕනේ. ඉතින් ওই විදිහට ගන්න පුළුවන් තබ්ලාවෙන් ඉතින් තව තබ්ලා ගන්නත් පුළුවන්. ඔන්න ඔය විදිහට ගන්න පුළුවන් තබ්ලා. හරි. තබ්ලාවේ ඇති නේද තරුණ? ඔව් අපි අහයි මේක වැරදින එක. ඔය දෙන්න වැරදින එක තමයි. ඔය දෙන්නගේ නන්දේ කියන්නේ අපිට තවමාරු දන්නේ ඔය තබ්ලා මේ පොඩි කැලේට කියන්නේ දහිනාව. ජිල්ලෙකෙම කියන්න එපා කවදාවත් අදින්න. ඒක කියන්න එපා. ඒක කැතයි. ඒකේ වචනේ ඒක නිර්මාණය වෙච්ච වචනයක්. ඒක මේ අපේ ලංකාව තුළ මේකට කියන්නේ දහිනාව. දකුණින් ප්ලේ කරනින්ද දහිනාව කියනවා. ඒ වගේම මේකට කියනවා තව ටේකාව කියලා. මේ ඉන්දියානු වචන. එතකොට මේකට කියන්නේ බායාව. බායාව කියනවා මේකට ලොකු කොටසට. දැන් දහිනාව කියන්නේ දකුණින් ගහන හින්දා ප්ලේ කරන හින්දා උනාට මේක අපිට දැන් අතේ හුරුවානුව මාරු කරගැනීමේ හැකියාව තියෙනවා. එහෙම ගැටලුවක් නැහැ. එහෙම දානමක් නැහැ. දැන් ගොඩක් වෙලාවට දහිනාවට අපි තෝරගන්නේ මේ ඇඟිලි ටික වේගෙන් වැඩ කරන්න ඕනි. ඒ විදිහට තමයි. බායකට වැදගත් වෙන්නේ බායකේ හඬ හසුරවන්න පුළුවන් විදිය. ඒ කියන්නේ අර බායක ඇඟිලි ලෙලවන්න පුළුවන් විදිහට දැන් තදින බලන්න ඒ සද්දව අපිට අර බායක ලෙලවීම තමයි ගොඩක් වෙලාවට මේ අතින් කරන්නේ. ඉතින් ටිකක් පුහුණු වුණාම ඔබ හරියට කරගන්න පුළුවන්. හරි අපි දැන් සංකේතයට යන්න හදන්නේ මේ 50ක් ගෙනවා දෙන්න හදන්නේ. ඔබල ගෙනාවද 50? 50 ආයෙත් කවන්නේ එදා 50ක් ගන්නකොට මේ පුතා ওই 50 වැඩි ඉස්සර අපි චූටි කාලේ තමයි අපි අපි ඉස්සර ගානේ ඊයන් පොඩි සිගරට් පැකට් එකේ ඊයන් පොඩි ෆෝරෙස් පැකට් එකේ ඊයන් පොඩි දීලා ගන්නවා. ඊට පස්සේ ෆෝරෙස් එකකුත් ගානේ. අපිට දැන් මේ කියන මේ තියෙන සංගීත පාසලට අමතරව අපිට නිර්මාණය කරගන්න පුළුවන්. දැන් 50 පාවිච්චි යන්නේ. 50 පාවිච්චි ගන්න බෑ අපිට. දැන් තත්ති ඇවිල්ලා. 50ක් තියෙන පොඩ්ඩක් ඉන්න. දේශිකාව තියෙනවා. ඔව්. ඔව් එකක් තියෙනවා. එකක් තියෙනවා. මොකද දෙන්න? ෂොපින් බෑග් එකක්. shopping bag. ෂොපින් බෑග් එක.
හරි මේක ඉතින් එදා ප්‍රසංගයේ නම් කතා කරා. මේ දැන් මේක මේ වාදනය වෙන විදිහ ගැන කිව්වොත් මේ shopping එකයි මේ පනාවයි අතර තියෙන මේ shopping එකෙන් වයිබ්‍රේට් කරන්න ඕනේ මේ පනාවේ තියෙන සිදුරු අතර තියෙන මේ කොටස. එතකොට තමයි මේ කියන්නේ නිවැරදි සත්‍යයක් එන්නේ. අපි මේ හරි අපි මේක දැන් මේකට සමාන සංගීත භාණ්ඩය වෙන්නේ මොනවද? ශිහනායි නෑ මවුත් ඕගන්ට මීට වඩා සත්‍ය වෙනස්. ඔව් මේකේ ගොඩක් වෙලාවට මේ ශිහනායි කියන ඉන්ස්ට්‍රුමන්ට් එකට තමයි ගොඩක් වෙලාවට සමාන වෙන්නේ. මේ අපි මේකේ සද්ද මතක් කරගන්නත් එක්ක මේ ඒකෝවිල් වල ප්ලේ කරන මොකක්ද මේකක් මහලා බලමු ඒක භජන් කියනවා ඒ කෝවිල් වල ප්ලේ කරන මේ සහ ගායනා කරන විශේෂයට කියනවා මේ ගායනා විශේෂයට කියනවා භජන් කියලා. අපි ගාමු.
ඔව් ඒකට ගැලපෙන මේ එකක් තමයි පනාව. ඉතින් ඔය ඉතින් තමයි පනාවේ කතන්දරේ. මේ ධර්මවල දැන් බලන්නේ ඔව් අපි මේ මේ ජීවනමය ගම සංසාරයේ ගීතය ආවදන්න රික්වෙස්ට් එකක් තිබුණා. ඉතින් අපි ඒක ඉවර කරමු. ඔව් අපි ඒ ගීතය කියලා ඉතින් ඉවරගමු වචනයක් කතා කරමු. ඔව් වචන. ඔව් අනිවාර්යෙන්ම අත්‍තරම අද දවසේ අපිට ආරාධනා කරපු අජන්තා ආන්ටි වගේම බන්දරංක ගොඩාක් ස්තුතියි මේ අවස්ථාවට අපිට ආරාධනා කරාට අපිට ලොකු අවස්ථාවක් මේක. ඉතින් අපි අද ඇත්තටම පොඩි සවුන්ඩ් සිස්ටම් වල පොඩි අඩුපාඩුවක් තිබුණ නිසා අපිට සාර්ථකව මේක කරගන්න බැරි වෙන්නේ නැති. නමුත් යම් කිසි හොයකින් අපිට මේ දේ කරගන්න අවස්ථාව ලබා දුන්නට ගොඩාක් ස්තුතියි. ඇත්තටම අපේ ඕස්ට්‍රේලියානු ටෝ එකේ පළවෙනි ටෝ එක මේක. ඉතින් ඒකෙත් එක්ක අපිට මේ ලැබුණු අවස්ථාවන්ට අපි ඇත්තටම ගොඩාක් අපිට ලොකු ගෞරවයක් ඒක. ඔබ වැනි අපේ දෙමාපියන් වගේම පිරිසක් ඉදිරියේ අපිට ඇවිල්ලා මේ වගේ ප්‍රාසංගික අත්දැකීමක් ඉදිරිපත් කරන්න ලැබීම ගැන. ඉතින් ඔන්න අපේ අවසාන අංගය ජීවනමය ගම්ම සංසාරේ අපි හැමෝමත් එක්කම කියමු. සංසාරේ අවිලවදකාරේ ඔලබාලෝකේ යාමකි දොසුලාගේ යාමකි දොසුලාගේ ඔබ යන්න හරිලා අන්ධකාරේ ඔබට ආලෝකේ
අක්කගේ නටන්න ඕන කම. කැමරාව ඉස්සරහින් ඉන්න බෑ. කැමරාව නැතුව. කැමරාව ඉස්සරහ නැතුව. නට වෙනවා. ඉතින් අර හොඳ සින්දුවේ රහසේ යනවා ඒක නටම ගියා. ඒකයි මම කිව්වේ එකක් කියලා නටමු එන්නේ. නටන්න ආසයි ඔක්කොම එන්නේ. මම සින්දු දෙකක් කියලා ඩාන්ස් කරන සෙෂන් එකක්. හරි හරි. දැන් නටන්න. නටබුණදී හැමෝම එකතු වෙලා නටලා විනෝද වෙලා සින්දු කියමු. එන්න කට්ටිය.